කරලා නැහැ. ඔබතුමා කවුද කියලා මට දැනගන්න පුළුවන්ද? ඔබතුමාට දැනගන්න ලැබෙයි. ඔබතුමා ඒක අයින් කරේ නෑනේ නේද? නෑ වීඩියෝ එක අයින් කරලා නැහැ. ඔබතුමා කවුද කියලා මට දැනගන්න පුළුවන්ද කරුණා කරලා? කරුණා කරලා ඒක දැනගන්න විදියක් නෑ. ඔබතුමා ඒක අයින් කරන්නේ නෑ නේද? නෑ අපිට හරියට උත්තරයක් දෙනකන් අයින් කරන්න විදියක් නෑ. ඔබතුමා ඒ රක්ෂණ සමාගමෙන්ද? නෑ මම රක්ෂණ සමාගමෙන් නෙමෙයි. ඔබතුමා මේ වීඩියෝ එක අයින් කරන්නේ නෑනේ නේද? ඔව් එහෙම අහන්න හේතුව ඔබතුමාට රක්ෂණ සමාගමෙන් නෑ මම නිකන් දැනගන්න ඇහුවේ. ඔබතුමා ඒක අයින් කරන්නේ අයින් ඒ කියන්නේ අපි නිකන් කිව්වොත් ඒක අයින් කරන්න පුළුවන්කමක් තියෙනවද? එහෙම නිකන් දැන් ඔබතුමා මට කතා කරලා කිව්වට මම දන්නේ නෑනේ අතර මහත්තයා. ඔයා කවුද කියලා? දැන් මෙහෙම කතා කරලා මට වීඩියෝ එක අයින් කරන්න කිව්වට මට එහෙම කරන්න බෑනේ. එහෙම කරන්න යාලා එක්ක කතා කරලා මට අපි මේ ඉල්ලන ක්ලේම් එක දෙන්න එකඟ වෙන්න ඕනේ. නේද? දැන් ඔබතුමා මට කතා කරාට කවුද කියලා කිව්වේ? නෑ ඔබතුමාගේ මම නැවත කතාවක් අහන්න ඔබතුමා මේ වීඩියෝ එක අයින් කරන්නේ නෑනේ නේද? ඔබතුමා දැන් තර්ජනය කිරීමක් වගේද කරන්නේ අපිට? අනේ නෑ එහෙම කිසිම තර්ජනයක් නෑ මං අහන්නේ ඔබතුමා ඒක අයින් කරන්නේ නෑද කියලා මං අහන්නේ. අයින් කරන්න අපිට අර අපේ ඉල්ලන වන්දි මුදල ගෙවන්න ඕනේ. එහෙම නැත්නම් අපි එතනදී පැහැදිලිවම ඇහුවා ඔබතුමා වීඩියෝ එක බලන්න කියන්නේ ඔබතුමාගේ වන්දි මුදලක් නෙමෙයිනේ. ඔව් මගේ ආයතනයේ වැඩ කරන අපේ නිලධාරියෙක්. වන්දි මුදල ගැන නෙමෙයි මං කියන්නේ. ඔව් එතකොට ඔබතුමා ඒක අයින් කරගන්නේ නෑනේ. නෑ ඒ මතේ නේද ඔබතුමා ඉන්නේ? ඔව්. ඔබතුමා හබරන නේද? ඔව් හබරන. ඔබතුමා ඒක කියන්නේ මේ වෙනකොටතරොත් අයින් කරගන්න දහසක් නෑනේ. මහත්තයා මම මෙතනින් එහාට මේ ගැන කතා කරනවා නම් මට ඔබතුමාගේ විස්තර ඕනේ. එහෙම නැත්නම් අපි ඒ ගැන කතා නොකරමු. මොකද මට ඔබතුමාගේ දැන් මගේ විස්තර ටික දන්නවනේ නේද? වීඩියෝ එක දකින්නත් පැහැදිලි නෑනේ. ඔබතුමා කිසි ගැටලුවක් නෑ. ඔබතුමා ඒක අයින් කරගන්නවද නැද්ද කියන එක විතරයි මට තියෙන එකම ගැටලුව. ඒ කියන්නේ මට ලැබිලා තියෙන කාරණාවත් එක්ක මට දැනගන්න ඔබතුමා අයින් කරගන්නවද නැද්ද කියන එක විතරයි. ඒක මට ඒක කියන්න බෑ මොකද ඔබතුමා මට කවුද කියලා කියන්නේ නැත්තම්. රයිට්. ඔබතුමා අයින් කරගන්නේ නැහැ කියන මතේනේ ඉන්නේ. අයින් කරගන්නවද නැද්ද කියලාත් කියන්නම් ඔබතුමා කවුද කියනවා. නෑ මම කවුද කියන එක වඩා වැදගත් වෙන ඔබතුමා අයින් කරගන්න. ඒක අනිවාර්යෙන් වැදගත් වෙනවා මහත්තයා. මොකද කෝල් එකක් ගත්තාම අපි කතා කරන්නේ කවුද කියලා කියලානේ කාරණාව ගැන කතා කරන්නේ. නේද? අපි දෙන්නාට කතා කරන්න බෑනේ ඔබතුමා කවුද කියලා දන්නේ නැත්තම්. නෑ අයින් කරගන්නවද නැද්ද කියන එක විතරයි මට දැනගන්න ඕනේ. කවුද කියලා කිව්වොත් මම අපි දෙන්න එතනින් එහාට කතා කරමු මහත්තයා. මහත්තයෝ මෙහෙමයි කිසි ප්‍රශ්නයක් නෑ. ඔබතුමා ඒක අයින් කරගන්නේ නෑනේ. ඒකට උත්තර දෙන්න පුළුවන් ඔබතුමා ඉතින් කතා කරන්නේ කවුද කියලා කියන්න පුළුවන් නේ මහත්තයා. එහෙනම් ප්‍රශ්නයක් නෑනේ. දැන් මාව දන්නවනේ. මම දමෙත් කුමාර මම ඉන්නේ හබරන මගේ ප්‍රොෆයිල් එක දකින්න නැති වීඩියෝස් දකින්න නැති. මම ගාව තියෙනවා ඔයාගේ සර්ටිෆිකේට් එක ප්‍රොෆයිල් එක මම ගාව තියෙනවා. ඔව්. මම ඔයාගේ අම්මා තාත්තා ගැනත් දන්නවා බැලලා නැහැ ඒ විස්තර ඔක්කොම මම දන්නවා. හරිද? විස්තර ඕන ඒවත් මට දෙන්න පුළුවන්. ඔබතුමා කතා කරන්නේ කවුද කියලා කියන්න. එතකොට අපි දෙන්නට මේ නෑ එහෙම සිද්ධියක් නෑ. ඔයා මෙහෙමයි ඔයා අද ගහපු තැන චූට්ටක් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කමන්නේ ඒක ගැටලුවක් නෑ. ඔබතුමා මේක අයින් කරගන්නේ නෑනේ. ආපහු මගෙන් ප්‍රශ්න අහන්න කලින් මං අහනවා ඔබතුමාගේ නම ආයෙ පාරක්. එහෙම නැත්නම් ආපහු අපි දෙන මේක මගේ නම දැන් ඔබතුමා හිතන්නකෝ මට දැන් ඕන මට ඕන නමක් කියන්න පුළුවන්. ඔයා මම නම කිව්වම දැනගන්න මම ජෝතිපාල නෙමෙයිනේ. නේද? හරි. ඒක තමයි නම කියලා අවශ්‍යතාවයක් නෑනේ. මොකක්ද දැන් මේක කියන්නේ ඔබතුමා කතා කරන්නේ දමිත් කුමාර මහත්තයෝ මට කරන්න පුළුවන් මෙහෙමයි. මම සාමාන්‍ය ලේසියෙන් වැඩේ කරනවා අමාරුවෙන් වැඩේ කරනවා. ඒ තමයි වැඩ දෙක. ඒ කියන්නේ මම ලේසියෙන් වැඩේ කරන්න ඔබතුමාට කතා කරා. ප්‍රශ්නයක් නැහැ ඔබතුමා රෙකෝඩ් කරන් ඇති. It's okay. මම ඉතින් මහත්තයා අයින් කරගන්නේ නැහනේ. Okay. එහෙනම් මහත්තයා හරි. අයින් කරගන්නේ නේද? ඒක අවසාන ඉන්ටර්. හරි. Thank you. මේ කාල බෙල ඉන්න ඕනි. හොඳේ? හරි. මොකද බඩගින්න ඉන්නේ උන් මුත් කරන්න බෑනේ. හරි okay bye. හරි එහෙනම් ඔබතුමා කියන්නේ අපිට මොනව හරි කරනවා කියලාද? නෑ මං එහෙම කිව්වේ නෑ. නෑ අර බඩගින්න ඇයට මොකද ඉන්න ඇයට මොකුත් කරන්නේ නෑ කිව්වේ. නෑ මංගේ බඩ ඒකෙදිම ඉතින් මංගේ ඔයා බඩගින්න ඉන්නේ. හරි දැන් බඩගින්න හිටියොත් මොකුත් කරන්නේ නෑ කිව්වේ කාලා බීලා ඉන්න අපිට මොනව හරි කරනවා කියලාද? නෑ මං
මංගේ බඩගින්න ඉන්නට එක්ක කතා කරන්න බෑ නෑ කතා කරන්නේ නැහැ කියලා නෙමෙයි ඔබතුමා. බඩගින්නේ ඉන්න උන්ට මොකොත් කරන්නේ නැහැ කියලා කිව්වේ. හරි දමිත් කුමාර මේ දමිත් කුමාර නේද මොකද මට නාම දමිත් කුමාර හරි දමිත් කුමාර හරි ඔයා මේක අයින් කරන්නේ නැහැ නේ no problem දමිත් කුමාර okay මම නිකන් දැනගන්න ගත්තේ හරි හරි okay දමිත් කුමාර